මේ එකතු වෙලා ඉන්නේ එක්සෙල් සීරීස් එකේ 3 වෙනි ලෙසන් එකත් එක්ක අපි අද කතා කරමු කන්ඩිෂනල් ෆෝමැටින් කරන්නේ කොහොමද කියලා. කන්ඩිෂනල් ෆෝමැටින් කියන්නේ අපි ලබා දෙන කොන්දේසියකට අනුව දත්ත විශේෂ කරලා දක්වන්න යොදා ගන්න ටූල් එකක්. හිතන්න අපිට මේ ශිෂ්‍යයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත්තු ශිෂ්‍යයා හොයාගන්න ඕනේ. එක් ශිෂ්‍යයා ලබාගත්තු ශිෂ්‍යයන්ගේ මුළු ලකුණු ප්‍රමාණය පරාසය සිලෙක්ට් කරගන්න ඕනේ. පරාසය සිලෙක්ට් කරන් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ රිබන් එකේ ස්ටයිල් යටතේ තියෙනවා කන්ඩිෂනල් ෆෝමැටින් කියන අයිකන් එක. මේක එකපාරක් ටච් කරන්න. ටච් කරාම ඔයාලට මේ වගේ මෙනු එකක් බලා ගන්න පුළුවන්. මේ මෙනු එකේ දෙවෙනියට තියෙන টොප් බොටම්ස් රූල්ස් කියන එකට යන්න. ගිහින් ඒ පළවෙනි අයිකන් එක ක්ලික් කරගන්න. ඕනේ වැඩිම ලකුණු ගත්තු සිසුවා නිසා මම මෙතන 1 දෙනවා. ඊට පස්සේ ඔයාලට හයිලයිට් කරගන්න ඕනේ කලර් එක මෙතනින් තෝරගන්න පුළුවන්. මම රතු පාට කලර් එක මෙහෙම තියාගන්න. ඊට පස්සේ ඕකේ දෙන්න. දුන්නාම ඔයාලට බලන්න පුළුවන් අංජලි වැඩිම ලකුණු ප්‍රමාණය 260ක් විදිහට ලබාගෙන තියෙනවා. ඒ වගේම අපිට මේකෙන් ලබා ගන්න පුළුවන් අඩුම ලකුණු ගත්තු ශිෂ්‍යයා කවුද කියලාත් හොයාගන්න පුළුවන්. ආයෙත් අපි මුළු ලකුණු පරාසය සිලෙක්ට් කරගන්නවා. කන්ඩිෂනල් ෆෝමැටින් වලට යනවා. දෙවෙනියට තියෙන টොප් බොටම් රූල්ස් එකට ගිහින් මෙතනදී අපි සිලෙක්ට් කරන්නේ bottom 10 items කියලා. ඒ කියන්නේ අපිට ඕනේ අඩුම ලකුණු ගත්තු එක්කෙනානේ අඩුම ලකුණු ප්‍රමාණය ගන්න ඕන ගත්තු එක්කෙනා නිසා මම මෙතන එක දීලා මෙතන අපිට අවශ්‍ය කලර් එකක් දෙන්න ඕනේ. මම තෝරගන්නවා කහ පාට. ඕකේ දෙන්න. හරි අඩුම ලකුණු ගත්තු ශිෂ්‍යාව විදිහට තෙලෙනි තමයි අඩුම ලකුණු අරන් තියෙන. ලකුණු 179ක් තමයි එයා මුළු ලකුණු විදිහට අරන්. හරි අපිට මේ විදිහට අඩුම ලකුණු ගත්තු ශිෂ්‍යයාත් වැඩිම ලකුණු ගත්තු ශිෂ්‍යයාත් හොයාගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකෙන් පුළුවන් කන්ඩිෂනල් ෆෝමැට් වලින් පුළුවන් එක් විෂයට ලකුණු 35ට අඩුවෙන් ඒ කියන්නේ සබ්ජෙක්ට් එක පේල් කවුද කියලා හොයාගන්න පුළුවන්. ලකුණු 75ට වැඩියෙන් ගත්තේ කවුද? ඒ කියන්නේ හයි මාක් එකක් අරන් ඒකක් අරන් විෂය පාස් වුණේ කවුද කියලාත් හොයාගන්න පුළුවන්. ඉතින් අපි මේ සබ්ජෙක්ට් තුනේ ලකුණු පරාසය මුලින් සිලෙක්ට් කරගන්න ඕනේ. සිලෙක්ට් කරන් ආයෙ අපි කන්ඩිෂනල් ෆෝමැටින් වලට යන්න. ගිහින් ටච් කරන්න. ක්ලික් කරන්න. ක්ලික් කරලා පළවෙනිට තියෙන 6 සෙල් රූල්ස් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ මෙනු එකක්. මේ මෙනු එකේ අපිට ඉස්සෙල්ලම හොයමු අපි ලකුණු 75ට වඩා ලබාගත්තු සිසුන් කවුද කියලා. ඒ නිසා මම මේ පළවෙනි එක greater than කියන එක සිලෙක්ට් කරනවා. මෙතන අපිට ලකුණු කීයට වඩා ඕනේද කියලා දෙන්න ඕන ලකුණු ප්‍රමාණය. මම 75 කියලා දෙන්නම්. කලර් එක විදිහට මම කස්ටම් ෆෝමැට් කලර් එකක් තෝරගන්නවා. තෝරන් මට අවශ්‍ය කලර් එක මෙතනින් ලබා දෙන්න පුළුවන්. මම කලර් එක විදිහට දෙනවා නිල් පාටක් දෙමු. ඕකේ දෙන්න. එතනත් ඕකේ. හරි අපිට බලා ගන්න පුළුවන් මැත්ස් වලට කවුද ලකුණු 75ට වඩා අරන් තියෙන්නේ කියලා. ලකුණු 75ට වඩා අරන් තියෙනවා කසුන් නිමල් අංජලි කියන ශිෂ්‍ය තුන්දෙනා. ඒ වගේම සයන්ස් වලට කසුන් නිමල් සමන් අංජලි කියන ශිෂ්‍ය 4 දෙනෙක්. ඉංග්‍රීසි වලට නිමල් සමන් තිලිනි අංජලි කියන ශිෂ්‍යයන් 4 දෙනෙක් ලකුණු ලබාගෙන තියෙනවා. ඒ වගේම මේකෙන් අපිට හොයාගන්න පුළුවන් හයිලයිට් කරගන්න පුළුවන් අඩුම ලකුණු ගත්තේ කියන්නේ ලකුණු 35ට වඩා අඩුවෙන් ගත්තේ කවුද කියලා හොයාගන්න පුළුවන්. ආයෙ අපි මේ ලකුණු පරාසය සිලෙක්ට් කරගමු. සිලෙක්ට් කරන් ආයෙ පළවෙනි higher cell rules. මෙතනදී අපි අඩු ලකුණු ප්‍රමාණය හොයන නිසා less than කියන එක තමයි දෙන්න ඕනේ. ලකුණු කීයට වඩා අඩු වෙනද කියලා මෙතන අහනවා. 5ට වඩා අඩුයි.
කලර් එක විදිහට මම තෝරගන්නවා කස්ටම් ෆෝමැට් එකෙන්. මම මේ පාට තෝරගන්නවා. හරි ඕකේ දෙන්න. ආයෙත් ඕකේ දෙන්න. හරි අපිට ලැබිලා තියෙනවා මැත්ස් වලට ලකුණු 35ට වඩා ලබාගත්තේ කවුද කියලා. මැත්ස් වලට ලකුණු 35ට වඩා ලබාගෙන තියෙන්නේ සමන්. ලකුණු 34යි ලබාගෙන තියෙන්නේ. සයන්ස් වලට ලකුණු 35ට අඩුවෙන් ලබාගෙන තියෙන්නේ තිලිනි. ලකුණු 32යි. ආයේ ඉංග්‍රීසි වලට ලකුණු 33ක් අරන් තියෙනවා කසුන්. මේ විදිහට අපිට අවශ්‍ය කොන්දේසිය අනුව මේ ටේබල් එකේ දත් හයිලයිට් කරගන්න පුළුවන්. කන්ඩිෂනල් ෆෝමැටින් ගැන දැනුමක් ලැබෙන්නේ නැති කියලා. මේකේ තව කන්ඩිෂනල් ෆෝමැටින් වල තව අයිටම් තියෙනවා. ඔයාලට ඒ අයිටම් මේකේ ඇක්ටිවිටීස් කරද්දී ඔයාලා ඇක්ටිවිටීස් කරද්දී මේවා try කරලා බලන්න. ඔයාලා ඇක්ටිවිටීස් කරද්දී මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. නැත්නම් අපේ Facebook page එක තියෙනවා නිපුණතා Facebook page එක. ඒකේ link එකත් මම දාලා තියන්නම් description එකේ. ඒකට කමෙන්ට් එකක් හරි දාන්න. මම ඔයාලගේ ගැටලු වලට එන විසඳුම් මොනවද ඕනේ කියලා මම කියලා දෙන්නම් ඔයාලට. ඔයාලා කමෙන්ට් කරාම. හරි අපි බලමු කොහොමද දැන් මේ සීට් එකේ අපි දැන් හදාගත්ත සීට් එකේ නම වෙනස් කරගන්න කියලා. ඒ කියන්නේ අපි සීට් එකක් ගත්තාම අපි සීට් එකක් අලුතෙන් ගත්තාම මෙතන සීට් 1 කියලා තමයි පෙන්නන්නේ. නම් විදිහට අලුත් සීට් එකක් ගත්තාම නිව් සීට් ගත්තාම මේක සීට් 2 විදිහට තමයි පෙන්නන්නේ. අපිට මේ සීට් එකේ නම වෙනස් කරගන්න පුළුවන්. අපිට ඒකට කරන්න තියෙන පොඩි දෙයයි මේ සීට් 1 කියන තැනට කර්සර් එක අරන් ගිහින් රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් රීනේම් කියලා තුන්වෙනියට තියෙන ඔප්ෂන් එක. ඒක දෙන්න. මම මේකේ නේම් එක විදිහට නිපුණතා activity number 1 නැත්තම් ඔයාලට මොකක් පුළුවන් මේ සීට් එකෙන් සීට් 2 කියන එකට ළඟට ගිහින් මේක ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරාම ඔයාලට පුළුවන් මේකේ නම වෙනස් කරගන්න. එන්ටර් දෙන්න. මේ විදිහට අපිට සීට් එකේ නම වෙනස් කරගන්න පුළුවන්. හරි. අපි බලමු දැන් මේක සේව් කරගන්න කොහොමද කියලා. ඔයාලට පේනම ඇති මේ උඩම තටුවේ තියෙනවා මෙන්න මේ අයිකන් එක, සේව් අයිකන් එක. ඔයාලට පුළුවන් මේක ක්ලික් කරන්න. නැත්නම් ඔයාලට පුළුවන් කන්ට්‍රෝල් එකත් එක්ක S ක්ලික් කරන්න. ඔයාලට එනවා මෙතන ඔයාලා හදාගත්ත ෆයිල් එකේ නේම් එක දාන්න. නේම් එක ඔයාලා කැමති නේම් එක. මේක විදිහට මගේ YouTube channel එකේ දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ලොකේෂන් එක සිලෙක්ට් කරගන්න. හරි සේව් දෙන්න. මේ විදිහට මම සේව් කරලා තියෙනවා ෆයිල් එකක්. හරි අපි ආයෙ සේව් කරගමු. හරි දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ ෆයිල් එක සේව් වෙලා තියෙනවා. හරි අපි බලමු ගිහින් ෆයිල් වලට ගිහින්. හරි මේ තියෙන්නේ අපි හදාගත්ත ෆයිල් එක. මේ තියෙන්නේ අපි කන්ඩිෂනල් ලිප් දාලා ටේබල් එකක් ලස්සනට හදාගත්ත ටේබල් එක මේ විදිහට තියෙනවා. හරි අපි අද කතා කරේ කන්ඩිෂනල් ෆෝමැටින් වලින් කොහොමද ටේබල් එකක දත්ත හයිලයිට් කරලා දක්වන්න කියලා. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු ටේබල් එකක් කොහොමද ෆිල්ටර්ස් කරගන්නේ කියලා, ෆිල්ටරින් කරගන්නේ කියලා.
හරි අද ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඇක්ටිවිටීස් කරන්න හොඳට. මතක ඇතුව channel එක subscribe කරන්න. හරි එහෙනම් අදට අපි ගිහින් එන්නම්. bye.